පොඩ්ඩක් ඉන්න. ඔයා දන්නවද? පොඩ්ඩක් රේස් කරපු ගමන් ඉස්සරහ රෝදය උඩට ඉස්සෙන. පොලිස් මාමලා දැක්ක තැන නවත්තන්න වෙන. හැබැයි අපේ කොල්ලෝ නවත්තන්නේ නැති. ජපනාගේ අතින් වැරදිලා හදපු යක්ෂයෙක් ඇතුලේ හංගන් ඉන්න. මේ තමයි Yamaha MT7. මේක ඇතුලේ හංගගෙන ඉන්න යක්ෂයා තමයි Yamaha ලගේ legendary 699cc CP2 හෙවත් cross plane engine එක. සිලින්ඩර් දෙකක් තිබුණාට මේකේ තියෙන අසමසම ටෝක් එක නිසා ඕනෑම ගියර් එකකදී throttle එක පොඩ්ඩක් කරකවපු ගමන් බයික් එක ඉස්සරහා රෝදිය උස්සන්න හදන්නේ. ඒ පර සද්දේ ගැම්මයි අහද්දී පාරේ යන ඕනෑම කෙනෙක්ගේ ඇඟේ ලී රත් වෙනවා. හයිපර් නේකඩ් බයික් එකක් වුණාට මේකේ තියෙන බැලන්ස් එකයි හැන්ඩ්ලින් එකයි මාරම ලීසි. බයික් එකේ බර ඉතාම අඩු නිසා ඕනෑම ට්‍රැෆික් එකක වුණත් නටව පදින්න පුළුවන්. ලංකාවේ පීලි ගහන්න ස්ටන්ස් කරන්න ආස කොල්ලන්ට මේක තරම් සෙට් වෙන වෙනම යකඩෙක් තවත් නැති තරම්. ඩිසයින් එක ගැන බැලුවොත් මේ ඩාර්ක් සයිඩ් ඔෆ් ජපාන් තීම් එකට හදපු නිමාව කවදාවත් පරණ වෙන්නේ නැහැ. ඒ දරුණු S2යි මැද තියෙන LED ප්‍රොජෙක්ටර් එකයි දැක්කම ඉස්සරහින් එන ඕනෑම කෙනෙක් පාර අයිනට වෙනවා. මේක නිකම්ම බයික් එකක් නෙවෙයි මචං. මේක පාරවල් රත් කරන නියම ජපන් අභිමානයක්. ඉතින් පොලිස් මාමලාට අහු නොවී මේ වගේ යක්ෂයෙක් පදින්න ආසාය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් පට්ට යකඩ හීන ගැන බලන්න ගියර් අප් SL එකම ඉන්න. ජය වේවා.